හෙලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් නේද? ඔන්න ඉතින් දැන් ඔයගොල්ලෝ දන්නවා මම මේ මොකද හදන්න යන්නේ කියලා. ගේ ඉරිදා මෙනු එක මම වීඩියෝ එකක් දැම්මනේ. ඒකේ තිබුණු බ්‍රොකොලි මැල්ලුම තමයි. කීප දෙනෙක් කමෙන්ට් එකක් මෙසේජ් එකක් දාලා අහලා තිබ්බ එක හැදුවේ කොහොමද කියලා. හැබැයි ගොඩක් අය නම් දන්නවා ඇති මේක හදන්නේ කොහොමද කියලා. මේකත් ඉතින් අතේ කපන්න වෙලා යන හින්දා මම ග්‍රේඩ් කරගත්තා. අර කැරට් අලේ ගානවා වගේ. ඒකෙන් ග්‍රේඩ් කරගෙන පොඩි දණ්ඩ වෙනකම්ම චූට්ටක් ඉතුරු වෙනකම්ම හොඳට ගාගත්ත. නැත්තම් ඕකේ කන්න දෙයක් නැහැනේ. ඔය ටික ඔක්කොම කන්න පුළුවන්. ඒ පොඩි අර කඳ වගේ කොටස පොඩක් හයි නිසා කැපුවට වඩා මට හිතුණා මේකෙන් ග්‍රේඩ් කරගත්තම හොඳ හීනියට නිකන් ලියලා වගේ යනවා. එතකොට ඉක්මනට තැම්බෙනවා. ඊට පස්සේ ඉතින් මම මේකට සුදු ලූණු අවමිරිස් ලූණු ටිකකුත් දාලා හොඳට කොටා ගත්තා. මම ලූණු ටිකක් තියාගත්තා. ආයි පොඩක් ටෙම්පරාදු කරද්දි දාන්න භාගයක් විතර කොටා ගත්තා ඒකත් එක්ක. නැත්තම් මේක කොටන්න ඕනෙමත් නැහැ. ඕන ඕගොල්ලන්ට මේ ඔක්කොම මේ බ්‍රොකොලි ටිකට දාලා මික්ස් කරලා මැල්ලුම හදාන්නත් පුළුවන්. මම නිකන් අවමිරිස් ටික එහෙම සුදු ලූණු ටික කොටා ගත්තා. තව චුට්ටක් ෆ්ලේවර් එක එනවනේ කියලා. ඊට පස්සේ පෑන් එකකට තෙල් ටිකක් දාලා මම අබ ටිකක් හොඳට පුපුරන්න දැම්මා. ඔන්න ඉතින් දැන් අබ ටික සටපට ගාලා පුපුරගෙන යද්දී මම ඕකට වේලිච්ච රතු මිරිස් චූටියට කපාගෙන ඒකත් ඔය ටෙම්පරාදුවටම දැම්මා. ඊට පස්සේ කරපිංචා කපාගෙන ඊට පස්සේ අර ඉතුරු වෙච්ච ලූණු ටික ඒ ටික ඔක්කොම ඔය තෙලටම දැම්මා. දාලා චුට්ටක් ඒ ටික ඔක්කොම ටෙම්පරාදු වෙනකොට ඊට පස්සේ ඉතින් ඔය බ්‍රොකොලි ටික හලන්නයි තියෙන්නේ. ටිකක් ලොකු මැල්ලුමක් මේකත් අපි හොඳට මැල්ලුම් කරනවා ඉතින්. දැන් ඉතින් ඒකත් කලවම් කරන ගමන් අර කලින් කොටාගත්තු සුදු ලූණු අවමිරිස් ටික තියෙනවනේ. ඒ ටිකත් ඕකටම දාලා හොඳට ওই ටික ඔක්කොම මික්ස් කරන්න තියෙන්නේ. මේක ඉතින් හොඳට තැම්බෙන අතරේ මම ඕකට ලුණු ටිකක් දාගන්නවා. ලුණු ටික හොඳට දාලා ඊට පස්සේ පොලුත් ඕකටම අපි ඩෙසිකේටඩ් කොකනට් පාවිච්චි කරන්නේ. ඉතින් මේ පොල් ටික හැමම පොල් හදන්න ඕනේ. හැමම දානවා. මොකද ඒකේ වතුර උනනකොට ඒක ඇති පොල් එක හැදිලා එන්න. ඊට පස්සේ මේ ඩෙසිකේටඩ් කොකනට් උත් දාලා කහ චුට්ටකුත් දාලා ඔන්න දැන් මොකද්ද දාන්නේ බලන්නකෝ. මේ තමයි පොඩි වේලිච්ච ඉස්සන්ගේ ඔලු. ඒ ඔලු ටික මං කබලේ බැදලා ඒක හොඳට කුඩු කරගත්තා. ඒක කුඩු කරගෙන මං තියන් ඉන්නවා. ඉතින් ඔය එකේකට දාන්න. මං වේලිච්ච ඉස්සු ටික ගොව තෙල් දාද්දි දාලා ඒකේ ඔලු ටික මේකට දැම්මා. ඉතින් ඒතර තව ටිකක් රස වැඩි වෙනවා. ඉතින් ඔයගොල්ලොත් කාලා බලන්න මේ වගේ මැල්ලුමක් හදලා. මාත් ඉතින් බ්‍රොකොලි මැල්ලුම් හදනවා හරි අඩුයි. හැබැයි ඉතින් වෙනසකට මාරු. ඉතින් වෙන විදි තියෙනවා නම් මටත් කියන්නකෝ. අපි ගිහින් එන්නම්. බයි.